සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝටම. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සෙනාස් ටෙක් කී YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝත් එක්ක. හරි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Zoom software එක එහෙම නැත්නම් Zoom app එක ඔයාලගේ PC එකට එහෙම නැත්නම් ඔයාලගේ කම්පියුටරේට download කරලා install කරගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. PC එකේ තියෙන browser එකක් open කරගන්න ඕනේ. මම නම් open කරගන්නේ Google Chrome browser එක. browser එක open කරගත්තට පස්සේ උඩම තියෙන search bar එකේ search කරන්න Zoom download for PC කියලා. Zoom download for PC කියලා. හරි. සර්ච් කරගත්තට පස්සේ මුලින්ම එන රිසල්ට් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. උඩින්ම එන රිසල්ට් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම Zoom කියලා අලුත් රිසල්ට් එකක් ඇවිල්ලා ඇති. මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ යටම තියෙනවා Zoom download 32 bit එක 64 bit එක කියලා දෙකක් තියෙනවා. ඔයාලා මේකෙන් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම නම් ඩවුන්ලෝඩ් කරගන්නේ Zoom 64 bit එක. හරි. මේක උඩ එක සැරයක් ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා දකුණු පැත්තේ උඩින්ම මෙන්න මේ setup එක ඩවුන්ලෝඩ් වෙනවා. මෙහෙම අලුත් ටැබ් එකක් ඕපන් වෙලා දකුණු පැත්තෙම ඔයාලට පේනවා ඇති මෙන්න මේ setup එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා මේ setup එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඊට පස්සේ PC එකේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් වලට යන්න. ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ ඔයාලට පේනවා අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත Zoom setup එක මෙන්න මේකේ තියෙනවා. මේක right click කරලා run as administrator දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා යාළුවනේ අපේ PC එකට මෙන්න මේ Zoom software එක install වෙනවා. ඔයාලත් මෙන්න මෙහෙම කරලා මෙන්න මේ Zoom software එක PC එකට install කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේක install වෙනවා. හරි යාළුවනේ. setup එක install වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා මගේ නම් පෙන්වන්නේ මෙන්න මේ දකුණු පැත්තේ යටම Zoom app එක. හරි යාළුවනේ. අද වීඩියෝ එකකින් ගෙනාවේ කොහොමද Zoom software එක ඔයාලගේ PC එකට download කරගන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා පහළ description box එකේ තියෙනවා මගේ WhatsApp number එක. අනිවාර්යෙන් ඒකට message එකක් දාන්න. මම අනිවාර්යෙන් හැමෝටම reply කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.